හලෝ කොහොමද හැමෝටම ඉතින් මේක මගේ පළවෙනි පොඩ්කාස්ට් වීඩියෝ එක නිසා මං හිතුවා අද මං ගැන පොඩි වීඩියෝ එකක් නැත්නම් පොඩ්කාස්ට් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න. ඉතින් මගේ නම කල්පනී ගුණසිංහ. ඒ වගේම මං ගැන කිව්වොත් මම පේරාදෙණිය යුනිවර්සිටි එකේ ග්‍රැජුවේට් කෙනෙක්. ඒ වගේම මම දැන් ඉන්නේ සවුත් කොරියාවල. මම කියන්නම් මම මෙහෙට ආව විදිහ. කොහොම හරි මම මගේ බැචලර්ස් ඩිග්‍රී එක ඉවර වෙලා මාස්ටර්ස් ඩිග්‍රී එකට වෙන කන්ට්‍රි එකකට ඇප්ලයි කරන්න ඕන කියලා හිතුවා. ඒකට රීසන්ස් ටිකක් තිබ්බා. එකක් තමයි දැන් එකම විදිහට ගෙවුන ලයිෆ් එකේ පොඩි චේන්ජ් එකක් ඕන වුණ නිසාත් ඇත්තටම එක එක කන්ට්‍රීස් වලට ට්‍රැවල් කරන්න ආස නිසාත් වගේම අලුත් දේවල් try කරන්න ඕන නිසාත් මම හිතුවා වෙන කන්ට්‍රි එකකට යන්න මගේ මාස්ටර්ස් ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න. ඉතින් මට ඔප්ෂන්ස් ගොඩක් තිබ්බා. කොහොම හරි ෆයිනෑන්ෂියලිත් මට යන්න පුළුවන් කන්ට්‍රි එකක් සිලෙක්ට් කරගන්න ඕන වුණ නිසාත් K-drama බලලම ගොඩක් කට්ටිය වගේම මාත් ටිකක් K-drama වලට කැමති නිසාත් සවුත් කොරියාව වලට යන්න මම සවුත් කොරියා සිලෙක්ට් කරගත්තා. කොහොම හරි සවුත් කොරියාවලට දැන් මේ වෙද්දි ගත්තොත් නම් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඇප්ලයි කරනවා ඇත්තටම. කොහොම හරි මම ඇප්ලයි කරන දවස්වලත් මම තනියම මට ඇප්ලයි කරන ප්‍රොසෙස් එක මම හරියටම දන්නේ නැති නිසා මම සවුත් කොරියාවලට ස්ටුඩන්ට් වීසා වලින් සවුත් කොරියා ගෙන්නන ඒජන්සි එකක් මම සිලෙක්ට් කරගත්තා. එයාලා ඇත්තටම මුල ඉඳලම ගොඩක් හොඳ සපෝට් එකක් දුන්නා. මොකද කිව්වොත් ඇත්තටම මුලින් ඉඳන්ම අපි මොනවද කරන්න ඕනේ කොහොමද ප්‍රොසෙස් එක වෙන්නේ මෙන්න මේ කාලෙ වෙද්දි ඔයාලා මේ දේවල් කරන්න ඕනේ කියන හැම දෙයක් ගැනම ඩීටේල් අපිට හැමදේම පැහැදිලි කරලා දුන්නා. කොහොම හරි මට මගේ පැත්තෙන් මුලින්ම මට කරන්න තිබුණ දේ තමයි මම IELTS එක්සෑම් එක කරලා තිබුණ නැති නිසා ඒ එක්සෑම් එක කරන එක. ඒකට එක රීසන් එකක් තමයි සවුත් කොරියාව වලට ආවා වුණාට මගේ ඩිග්‍රී එක යන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්. ඒ කියන්නේ ඉංග්‍රීසි ට්‍රැක් එකකින් නිසා අපිට ඒ ඩිග්‍රීස් වලට ස්කොලර්ෂිප් හම්බ වෙන්නේ මේ IELTS ස්කෝර් එක බේස් වෙලා. ඉතින් ඒක නිසා මම කොහොම හරි මට මුලින්ම කරන්න ඕන වුණේ IELTS එක්සෑම් එක. ඉතින් මම ඇත්තටම ක්ලාසස් යන්නේ නැතුව මම මන්ත් එකක් වගේ පීරියඩ් එකක් තිබ්බා මට. ඒ අතරතුරේ මම කොහොම හරි 2024 අප්‍රේල් අන්තිම වගේ වෙද්දි මම එක්සෑම් එක කරා. මට කොහොම හරි ඕවරෝල් 7 පොයින්ට් ස්කෝර් එකක් තිබ්බා. IELTS වලට. ඒක නිසාම ඊට පස්සේ මම මගේ අනිත් වැඩවලට වැඩ පටන් ගත්තා ඇත්තටම කිව්වොත් එහෙම. ඒ කියන්නේ ඩොකියුමන්ට්ස් හදන වැඩ ඒ හැම දෙයක්ම. කොහොම හරි අපිට තියෙන සර්ටිෆිකේට්ස් අපේ ක්වොලිෆිකේෂන්ස් වලට අනුව ඒජන්සි එකෙන් අපිට මැච් වෙන යුනිවර්සිටිස් අපිට සිලෙක්ට් කරලා දෙනවා. ඒ වගේම අපේ ඉන්ට්‍රස්ට් එකට අනුව ඒ කියන්නේ අපි කරන්න කැමති ඩිග්‍රීස් මොනවාද ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලව ගන්න යුනිවර්සිටිස් මොනවාද කියලා බලලා අපිට ඇත්තටම එයාලා සිලෙක්ට් කරලා දෙනවා මෙන්න මේ යුනිවර්සිටිස් තියෙනවා ඔයාලට try කරන්න පුළුවන්. එතකොට මම එහෙම ගද්දි මම දැන් මම ගත්තොත් මම බැචලර්ස් ඩිග්‍රී එක කරේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ඇන්ඩ් ලිටරචර් නිසා මට පොඩි චේන්ජ් එකක් කරන්න ඕන වුණා. ඒ නිසා ඒත් මෙහෙත් ඒ ඩිග්‍රී එකක් තිබුණා ඇත්තටම කිව්වොත් එක කැම්පස් එකක ඒ කියන්නේ එක යුනිවර්සිටි එකක ඒ ඩිග්‍රී එකක් තිබ්බා. හැබැයි මම පොඩක් චේන්ජ් කරන්න ඕන නිසාත් මගේ ප්‍රොෆෙෂනල් කැරියර් එකට හොඳ වෙයි කියලා හිතුණු නිසාත් මම මෙහෙදි ටෙසල් ප්‍රෝග්‍රෑම් එක කරන්න සිලෙක්ට් කරගත්තා. හැබැයි අර එකකටම දාන්න එක මට හරියටම ෂුවර් නැති නිසා මම මේ යුනිවර්සිටිස් දෙකටම ඇප්ලයි කරා. කොහොම හරි මේ වෙන වෙන යුනිවර්සිටිස් වලින් අපිට ඇත්තටම එයාලා ඉල්ලන චෙක් ලිස්ට් එකක් තියෙනවා ඩොකියුමන්ට්ස් වල. ඒ වගේම අපිට එයාලගෙන් වෙනම ඇප්ලිකේෂන් එකක් එයාලා එවනවා. අපි ෆිල් කරලා දෙන්න ඕනේ එයාලට. අපේ ස්ටඩි ප්ලෑන් එක ඒ වගේ දේවල් කියලා අපි එයාලට ඒ දේවල් දෙන්න ඕනේ. ඊට පස්සේ එන එක තමයි අපි මේ ඩොකියුමන්ට් සබ්මිට් කරාට පස්සේ එන එක තමයි අපේ ඉන්ටර්විව් එක. මේ ඉන්ටර්විව් එකේදී එක එක යුනිවර්සිටිස් වලින් ඒකත් වෙනස් වෙනවා. දැන් මම සිලෙක්ට් කරගත්ත යුනිවර්සිටිස් දෙකේම ගත්තොත් එතනත් පොඩි වෙනසක් තිබ්බා. එකක් තිබ්බේ ඔන්ලයින් අනිත් එක ඔෆ්ලයින්. ඒ කියන්නේ අපේ මෙහි සවුත් කොරියාවල යුනිවර්සිටි එකේ එක්කෙනෙක් ලංකාවට ඇවිල්ලා තමයි ඉන්ටර්විව් එක තිබුණේ. කොහොම හරි මේ ඉන්ටර්විව්ස් දෙකම මම හොඳට ෆේස් කරා. මොකද
මට හරියටම ෂුවර් නැහැනේ මොකට මාව සිලෙක්ට් වෙයිද කියලා. ඒ නිසා හොඳටම ෆේස් කරා වගේම ඉතින් ඒක අර එක්ස්පීරියන්ස් එකක් ගන්නත් හොඳ නිසා මම දෙකම හොඳට ෆේස් කරා කොහොම හරි. අ, ඒක නිසාම මම කොහොම හරි ප්‍රෝග්‍රෑම්ස් දෙකටම සිලෙක්ට් වුණා. හැබැයි අර මං කලින් කිව්වා වගේ මගේ ප්‍රොෆෙෂනල් කරියර් එකට මට හොඳ වෙයි කියලා හිතුන නිසා මම ටෙසල් ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරගන්න හිතුවා. අ, කොහොම හරි ඒකෙන් පස්සේ මං කොහොම හරි යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ ඉතින් ඩොකියුමන්ට්ස් වැඩ, වීසා දාන වැඩ ඔය ටික ඔක්කොම කරගත්තා. කොහොම හරි හැමෝගෙම සපෝට් එකෙන්. ඒ කියන්නේ ඒජන්සි එකෙන්, මගේ ගෙදර කට්ටියකින් මේ හැමෝගෙම ලැබුණු සපෝට් එක නිසාම කොහොම හරි කිසිම ප්‍රශ්නයක් නැතුව වීසා එකත් සක්සස් කරගන්න පුළුවන් වුණා. කොහොම හරි මාස 3ක් 4ක් වගේ ඇතුළත මේ හැම දෙයක්ම ලස්සනට ප්ලෑන් කරලා හරිම විදිහට කරගන්න පුළුවන් වුණා. කොහොම හරි මට එන්න වීසා එක ඕකේ වෙලා මට මෙහෙට එන්න සවුත් කොරියාවලට එන්න මන්ත් එකක වගේ පීරියඩ් එකක් තිබ්බා. ඉතින් ගොඩක් දේවල් ලෑස්ති කරගන්න ඕන වුණා. මගේ ෆස්ට් ට්‍රැවල් එක්ස්පීරියන්ස් එක කියන්නේ මම වෙන කන්ට්‍රි එකකට කලින් ගිහිල්ලා නෑ. ඒක නිසා ගොඩාක් එක්සයිටඩ්. කොහොම හරි මේ හැම දෙයක්ම එක්ක ඉතින් දුකක් තියෙනවා ගෙදර කට්ටියව දාලා එන එකට. එතකොට මෙහෙට එන්න හම්බුන එකට සතුටකුත් තියෙනවා. අර එක දිගටම ඉගෙනගෙන අර එකම විදිහට නිකන් ජීවත් වෙලා ඉඳලා අර එපා වෙලා හිටපු නිසා මට මේක ලොකු අර මොකද්ද ඒක හරිම නිකන් ඩ්‍රීම් එකක් ඇත්තටම මෙහෙට එන්න ලැබුණ එක. ඉතින් ඒ නිසා දුක වුණත් අර සතුටින් ඒක බාරගෙන කොහොම හරි මෙහෙට එන්න තීරණය ගත්තා. ඊට පස්සේ ඇත්තටම කිව්වොත් එයාපෝට් එකෙන් එද්දී ලොකු දුකක් දැනුණා. ඒක අදටත් දැන් කියද්දී වුණත් අර හරිම දුකක් දැනෙනවා අම්මලාව දාලා එන්න උන එකට. මගේ පෙට්ස්ලව, එතකොට මගේ යාළුවෝ කසින්ස්ලා හැමෝම. ඉතින් කොහොම හරි අපිත් මෙහෙට ආවේ එද්දි අපි රෑ වුණා. කොහොම හරි අපි ලංකාවෙන් එද්දිම අපි මාස 6ක ඒ කියන්නේ කෝස් ෆී එකක් මෙහෙ කෝස් එකක් යන්නේ මාස 6ක් සෙමෙස්ටර් එකක්. එතකොට අපි ඒකේ කෝස් ෆී එක වගේම මාස 6කට හොස්ටල් එකට ෆී එකත් අපි පේ කරලාමයි ආවේ. ඒක නිසා අපිට පුළුවන් වුණා අපි එද්දිම හොස්ටල් එකටම එයාලා අපිව ට්‍රාන්ස්පෝර්ට් දුන්නා. කොහොම හරි හොඳටම වැස්ස රෑක අලුතෙන් හම්බුන යාළුවොත් එක්ක හොස්ටල් එකට එද්දි දැනුණ ෆීලිං එක හරිම ෂෝක් එක මතක් වෙද්දිත් ඇත්තටම තනියම සර්වයිව් වෙන්න තනියම දේවල් කරගන්න මං පුරුදු වුණේ මෙහෙට ආවට පස්සේ. ගොඩක් අයට වගේ හැම දෙයකටම මට මගේ ගෙදර කට්ටිය සපෝට් කරා. එතකොට එයාලා හැම දෙයකටම මගේ පිටිපස්සෙන් ඉඳලා මට ගොඩක් උදව් කරා. ඉතින් මෙහෙට ආවට පස්සේ තනියම දේවල් කරන හැටි, තනියම තීරණ ගන්න හැටි වගේ දේවල් මම ඉගෙන ගත්තා. මට මෙහෙට ආවහම තිබුණ ලොකුම ඉෂුව එක එහෙම නැත්නම් ලොකුම ප්‍රොබ්ලම් එක තමයි ලැන්ග්වේජ් ඉෂුව එක. ඒකට රීසන් එක තමයි මම මෙහෙට ආවේ ඉංග්ලිෂ් ට්‍රැක් එකෙන්. ඒක නිසා මට කොරියන් ලැන්ග්වේජ් එක මම කොරියන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවා වුණාට මට ලොකුවටම ලැන්ග්වේජ් එක යූස් කරන්න තාම මට එහෙම එච්චර එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඒක නිසා මට ඇත්තටම මෙහෙට ආවට පස්සේ තිබුණ ලොකුම බැරියර් එක තමයි ඒක. කොහොම හරි ඒත් මෙහෙට ආවට පස්සේ අපිට දැනගන්න හම්බෙනවා මෙහෙදි තියෙන යූස් කරන ඇප්ස්. ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් කරද්දී තියෙන ඇප්ස් මොනවාද? එතකොට අපිට හදිසියකට ටැක්සි එකක් දාගන්න අන්න ඒ වගේ දේවල් හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ වගේමයි ට්‍රාන්ස්පෝර්ට් කරද්දී ට්‍රේන්ස් වල බස් වල මම දැකපු මෙහේ හොඳම ක්වොලිටි එක තමයි එයාලා කොරියන් ලැන්ග්වේජ් එකෙන් වගේම ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එකෙනුත් අර එයාලගේ හැම ඉන්ස්ට්‍රක්ෂන් එකක්ම දැන් මේ මෙතන කොහෙද අන්න ඒ වගේ හැම දෙයක්ම හැම ඩීටේල් එකක්ම පැසෙන්ජර්ස්ලාට දෙනවා. ඉතින් මං හිතනවා ඒක හරිම වැදගත්. මොකද ෆොරිනර්ස්ලා ඇත්තටම යන කට්ටිය නැත්තම් ගොඩක් කියන්නේ ලැන්ග්වේජ් එක බැරි වුණොත් එහෙම හරියට කියන්නේ අතරමං වෙන්න පුළුවන්. එතකොට ඒක මෙහෙ තියෙනවා ඇත්තටම. ඒක නිසා මටත් ඇත්තටම ඕන දිහාක තනියම යන්න එතකොට ටැක්සි එකක් දාගන්න මේ වගේ දේවල් කරගන්න හරිම ලේසියෙන් පුළුවන් වුණා මේ දේ නිසා. ඒ වගේමයි මෙහෙ කට්ටිය මෙහෙ මිනිස්සු හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් හොඳට කතා කරලා එයාලා ඇත්තටම අපි මොන හරි ඇහුවොත් එයාලා පුළුවන් විදිහට උදව් කරනවා. ඉතින් කොහොම හරි මේ දැන් මට මෙහෙට ආවට පස්සේ තේරිච්ච දේ තමයි මම ඉංග්ලිෂ් ට්‍රැක් වුණත්
මම ඉංග්‍රීසි ටීචින් ගැන ඉගෙන ගත්තාත් මම මෙහෙ සර්වයිව් වෙන්න නම් මම කරන්න ඕන මූලිකම දේ තමයි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එක කියලා. ඉතින් මම දැන් ඇත්තටම ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවා. තාමත් මට හොඳටම නම් බෑ. ඒ වුණාට අර සාමාන්‍යයෙන් මට දැන් කොරියන් පුළුවන්. අ කතා කරන්න බැරි වුණත් වචන ඒ දේවල් මම දැන් ටික ටික ඉගෙන ගන්නවා. මගේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකත් යන ගමන්. ඊට පස්සේ කොහොම හරි මෙහෙ ඊළඟ වැදගත්ම දේ තමයි අපිට මෙහෙ දැන් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එක මම කලින් කිව්වා වගේ මෙහෙට දැන් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් එනවා. මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකට විතරක් නෙමෙයි අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එකටත් දැන් මේ වෙද්දී සවුත් කොරියාවලට ළමයි ගොඩක් එනවා. ඉතින් වැදගත්ම තව දෙයක් තමයි අපිට මාස්ටර් ස්ටුඩන්ට්ස්ලාට මෙහෙ පාර්ට් ටයිම් කරන්න පුළුවන් පැය 35ක්. ඒ කියන්නේ ලීගලි ඔයාලට අපිට වැඩ කරන්න පුළුවන් මේ ගාණක්. එතකොට ලෙක්චර්ස් වැඩත් කරගෙන සල්ලිත් හොයාගන්න හරිම ලේසි මේ පැය 35ක් වැඩ කරන්න පුළුවන් වෙන එක සතියකට ඒ කියන්නේ. ඊට පස්සේ දැන් මම ගත්තොත් මමත් ආවට පස්සේ පාර්ට් ටයිම්ස් කීපයක්ම කරා. ඇත්තටම ඒ වගෙන් ඒ කියන්නේ ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. ඇත්තටම මංට කොහොම හරි මගේ IELTS ස්කෝලර්ෂිප් එකක් තිබුණ නිසා දැන් අලුතෙන් මාස 6ක් ඉවර වුණා. දැන් මම මෙහෙට ආවට පස්සේ දැන් පෙබරවාරි වලට මාස 6ක්. එතකොට මේ පෙබරවාරි වෙද්දී අපි කෝස් ෆී එක පේ කරන්න ඕනේ. ඉතින් මම වැඩ කරලා ගත්ත සල්ලි වලින්, ඒ කියන්නේ මම පාර්ට් ටයිම් කරලා හම්බුන සල්ලි වලින් මට මගේ කෝස් ෆී එක පේ කරන්න පුළුවන් වුණා. ඉතින් ඒක මට මෙහෙට ඇවිල්ලා මාස 6කින් එහෙම දෙයක් කරන්න පුළුවන් වුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද මට ආයෙත් ගෙදරින් සල්ලි ඉල්ලන්නවත් කාගෙන්වත් සල්ලි ඉල්ලන්නවත් මට ඕන වුණේ නැහැ. ඉතින් අර මේවා එක ඇත්තටම තියෙනවා. දැන් ඊළඟට දැන් පෙබ්‍රුවරි වෙද්දී ගෙව්වට පස්සේ ආයේ ඊළඟ සෙමෙස්ටර් එකේට තමයි අපි සල්ලි ගෙවන්න ඕනේ. එතකොට ඒ වෙද්දී අපිට කොහොමත් පාර්ට් ටයිම් කරලා අපිට අපේම සල්ලි හොයාගන්න පුළුවන්. එතකොට ඒ දේවල් වලට අපේ අනිත් වියදම් වලට ඉන්ෂුරන්ස් එකට ඒ දේවල් වලට හැම දෙයකටම අපිට ඕන සල්ලි, ඒ කියන්නේ ඕන මුදල අපිට හොයාගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මෙහෙ පාර්ට් ටයිම් ජොබ් එකක් වුණත් කරලා. එතකොට අපි හැමදේමත් අපේ දේවලුත් කරගෙන. ඊළඟට ගත්තොත් එහෙම අපිට කොරියාවට මම ආවේ ෆෝල් එකේ. ඒ කියන්නේ ඕගස්ට් වගේ මම ආවේ. සෙප්තැම්බර් තමයි ඉන්ටේක් එක තියෙන්නේ, ෆෝල් ඉන්ටේක් එක. ඉතින් අර මට මෙහෙට එන්න ලොකුම මෙහෙට ආවට පස්සේ මට ඕන වුණ ලොකුම දේ තමයි වින්ටර් එක. මොකද අර කවදාවත් වින්ටර් එකක් එක්ස්පීරියන්ස් කරලා නෑ. ඉතින් මට ගොඩාක් ආස හිතුණා වින්ටර් එක්ස්පීරියන්ස් එක ගන්න. කොහොම හරි මම ඉතින් හිම වැටෙනකම් බලාගෙන ඉඳලා අන්තිමට ඒ එක්ස්පීරියන්ස් එකත් ගන්න පුළුවන් වුණා. කොහොම හරි හොඳටම හිම වැටෙන වෙලාවට හොඳට එළියට ගිහිල්ලා නටලා අන්න ඒ එක්ස්පීරියන්ස් එකත් ගත්තා. ඇත්තටම වින්ටර් කාලේ කොච්චර අමාරු වුණත් ස්නෝ වැටෙනවා දැක්කහම ඒ හැමදේම අමතක වෙනවා. ෆස්ට් ටයිම් හින්දා මං එහෙම කියනවා වෙන්න පුළුවන් කියලා ඔයාලට හිතෙයි. හැබැයි මට හිතෙනවා මගේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් එහෙම මට කොච්චර වින්ටර් සීසන් එක අමාරු වුණත් මම ස්නෝ වැටෙන එකට නම් හරිම කැමතියි. ඒ කියන්නේ ඒක මං හිතන්නේ ඒක චේන්ජ් වෙන එකක් නෑ. මොකද එළියට යන්න බැරි වුණත් ඇතුළේ ඉඳන් හරි ඒක විඳින්න පුළුවන්. අර එච්චරට ඒක හරිම හොඳ ෆීලිං එකක්. ඒ කියන්නේ එළියට යන්න බැරි වුණත් අපිට ඇතුළේ ඉඳන් හරි විඳින්න පුළුවන් අර ස්නෝ වැටෙන එක දිහා බලාගෙන ඉන්න එකම හරිම ලොකු දෙයක්. මට ඒකෙන් කියන්න ඕන එක උනේ ඇත්තටම අපේ ලයිෆ් එකත් ඒ වගේ මේ සීසන්ස් වගේම තමයි. දැන් ෆෝල් එක ගත්තොත් එහෙම ඒකේ වෙනම දේවල් ටිකක් තියෙනවා. රස්නේත් එක්ක කොළ හැලෙන ඒවා ඒ දේවල්. එතකොට වින්ටර් එක ගත්තාම එතන වෙනම දෙයක් තියෙනවා. අර කොච්චර අමාරු වුණත් පොඩි දෙයකින් අපිට මේ සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ජීවිතෙත් අපි ඒ වගේම හිතනවා නම් සීසන් එකක් වගේම තමයි ඇත්තටම කිව්වොත් එහෙම. ඒ කියන්නේ අපිට එක එක වෙලාවල් වලට දුක හිතෙන්න පුළුවන්, අපිට එක වෙලාවකට සතුටු හිතෙන්න පුළුවන්. හැබැයි හොඳම දේ, ඒ කියන්නේ අපි හිතන්න ඕන දේ තමයි කොච්චර දුක හිතුණත් අපි අර ඒක ගැනම හිතලා අර හැමදාම එහෙම ඉන්නේ නැතුව ඉන්න එක. ඇත්තටම ඒ දේ ගොඩක් චේන්ජ් වෙනවා ඔයා තනියම සර්වයිව් වෙන්න ගත්තොත්. මොකද කොච්චර දුක වුණත්
මම දැන් මම ජොබ් එකට යනවා නම් මම හෙට ඒකට යන්න ඕනේ. එතකොට මට මං ඒක කරන්න ඕනේ. මට වගකීමක් තියෙනවා. එතකොට අන්න ඒ වගේ දේවල් ගත්තොත් එහෙම අපේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා. එතකොට හැම දෙයක්ම ඒ කියන්නේ වෙනස් වෙනවා මේ තනියම ඉද්දි. කොහොම හරි ඒ වගේම අ මට කියන්න ඕන වුණ අනිත් දේ තමයි අපිට පුළුවන් වෙන්න ඕනේ ජීවිතේ අපිට වෙන දේවලුත් හැම දෙයක්ම සතුටින් දරාගෙන අපිට ජීවත් වෙන්න. ඇත්තම කතාව කිව්වොත් මම මෙහෙට ආවට පස්සේ ඕන තරම් අඬන්න ඇති. එකක් ගෙදර අයව මතක් වෙලා ඊට පස්සේ ඒක කියන්න තේරෙන්නේ නැහැ රීසන් එකක් නැහැ. මොකක් හරි වීඩියෝ එකක් දැක්කත් දුක හිතෙන ඒකටත් ඇඬෙනවා. ඒ කියන්නේ නිකම්ම ඇඬෙනවා හිතලා නෙවෙයි. අර දුක හිතෙනවා. හැබැයි ඒක ගැනම හිත හිත ඉන්න බෑනේ. එතකොට ඒ වෙලාවට හරි ඇඬුවොත් අඬලා ඒක ඉවර කරලා ඊට පස්සේ ෆිල්ම් එකක් බලලා එහෙම නැත්නම් මං කොහෙට හරි ඇවිදින්න ගිහිල්ලා එහෙම නැත්නම් මං ආස කෑමක් කාලා ඒක පොඩක් මූඩ් එක ආයෙ වෙනස් කරගන්න මම ගොඩක් try කරනවා. ඒක නිසා අර දුක හිතුණට ඇඬුවට ඇත්තටම කමක් නෑ. හැබැයි අර ඒව මතම ඉන්නේ නැතුව අපි try කරන්න ඕන අපේ තියෙන ඩ්‍රීම්ස් එහෙම නැත්නම් අපි ආස කරන දේවල් ඇත්තටම ගත්තොත් ඩ්‍රීම්ස් වලටත් වඩා අපි මොනවට හරි ආස කරනවා නම් අන්න ඒ දේ අපිට පුළුවන් නම් ලබා ගන්න වැඩ කරන්න ඒක තමයි මම හිතන්නේ ලොකුම දේ. මොකද අපි කරන්නේ ඇත්තටම අපිට පුළුවන් විදිහට කරන්නේ අපි කරන්න ඕනේ. අර අමාරුවෙන් එහෙම ඕන දෙයක් කරන්න පුළුවන් කියලා එහෙම කරන්න බෑ ඇත්තටම. අපිට පුළුවන් විදිහට හරි අපි හැමදේම කරගෙන අර මොඩරේට් විදිහට අපිට ඉන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමා හොඳම දේ. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි මම ගෙදර ඉද්දී ඇත්තටම අපි හැමෝම ගොඩක් කට්ටිය ගර්ල්ස්ලා විශේෂයෙන්ම ඉතින් තනියම වැඩිය කොහෙවත් යන්නේ නැහැ. ඒ කියන්නේ තනියම යනවා. හැබැයි අර හදිස්සියකට කවුරු හරි ඕන වුණොත් අම්මා තාත්තා කවුරු හරි අපිත් එක්ක ඉන්නවා අපිත් එක්ක. එතකොට තනියම සර්වයිව් වෙන්න අපි ආවහම කන්ට්‍රි එකකට ඇත්තටම අපිට ලොකු තනිකමක් පාළුවක් දැනෙනවා. ඒ දැනෙන වෙලාවල් තියෙනවා. හැබැයි අපි ජීවිතේ ඒ දේවල් වලට පුරුදු වෙන්න ඕනේ. තනියම තැනකට යන්න, තනියම දෙයක් කරගන්න, ඒ දේවල් වලට අපි පුරුදු වෙන්න ඕනේ. අර එක එක ජීවිතේ එක එක කාලවලදී ඒ දේවල් අපිට කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ගෙදර ඉද්දී ගත්තොත් මම ගොඩක් වෙලාවට මම කෑම හදනවා. ඒත් ගොඩක්ම ඉතින් කෑම හදන්නේ අම්මා. එතකොට මම එයාට උදව් කරනවා. ඒ දේවල් කරනවා. හැබැයි අර තනියම මමම හදාගෙන කන වෙලාවල් අඩුයි. එතකොට දැන් ගත්තොත් එහෙම මම තනියම උයනවා. එතකොට මං කලින් හදපු නැති කෑම ಜಾති මම දැන් හදලා try කරලා බලනවා. ඉතින් අර ඒ එද්දි ඒවා රසට එද්දි දැනෙන හැඟීම ඇත්තටම මාරම සතුටුයි. ඒ කියන්නේ තනියමනේ මම හැමදේම කරගන්නේ. එතකොට ඒකට මට මාරම සතුටක් දැනෙනවා දැන්. ඊළඟ දේ තමයි අර සිම්පල් දේවල් වලට අපිට පුළුවන් නම් පොඩි පොඩි දේවල් ඒ කියන්නේ ජීවිතේ පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන්න එහෙම නැත්නම් අපි කරන හැම දෙයකින්ම හරි සතුටු වෙන්න. ඒ කියන්නේ මම මේ දේ කරා අර මට උපරිමයෙන්ම කරන්න පුළුවන් මට බැරි වුණා කියලා දුක් වෙනවට වඩා මම මෙච්චරක් කරගත්තා කියලා හරි සතුටු වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ සතුට තමයි ගොඩක්ම වැදගත්. ඉතින් ඇත්තටම වෙන රටක ඉද්දී ඔයාලට සතුටු වෙන්න පුංචි දෙයක් ඇති. කෑමක් ඇති. අර එන්නේ ඒ වගේ. ඉතින් මම කියන්නේ ඔයාලත් හැම වෙලේම try කරන්න ඕන දේ තමයි කියන්නේ කවුරු මොනවා හිතුවත් ඔයාලා කැමති දේවල් කරන්න. ඒ වගේම කවුරු මොනවා කිව්වත් ඔයාලා ඔයාලගේ උපරිමයෙන්ම නම් ඒ මොන හරි දෙයක් කරේ ඒ ගැන ඔයාලා සතුටු වෙන්න. ඒ කියන්නේ ඒ ගැන කිසිම වෙලාවක දුක් වෙන්න එපා. ඒ වගේමයි ඔයාලා කරන්න කැමති දේවල් තියෙනවා නම් ඒවා කරන්න. මොකද ඔයාලා පස්සේ කරනවා කියලා හිතුවට සමහර වෙලාවට පස්සේ ඔයාලට ඒ දේ කරන්න බැරි වෙයි. දැන් ඔයාලට හිතුණොත් දෙයක් කරන්න ඔයාලට පුළුවන් නම් ඒ දේ දැන් කරන්න ඒ දේ කරන්න. එතකොට අනිත් අය හිතන දේවල් ගැන එච්චර හිතන්නේ නැතුව ඔයාලා කරලා බලන්න. try කරලා බලන්න. experience එකක් ගන්න. එතකොට තමයි ඔයාලට ජීවිතේ වරදින්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඔයාලට ආයෙත් ඒ දේ කරලා try කරලා බලන්න පුළුවන්. මොනවා හරි වෙන්න ඔයාලා ඒ දේ කරන්න ඕන මුලින්. ඉතින් මම හිතනවා මම ජීවිතේ වගේ challenges ගොඩක් අරගත්තා. ඒ වගේම මේ වෙන රටකට එන්න ගත්ත එකත් ඇත්තටම challenge එකක්. මම හිතපුවත් නැති විදිහට ඒ කියන්නේ මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මටත් එන්න පුළුවන් වෙයි කියලා. මොකද මගේ ඩිග්‍රී එක ඉවර වෙච්ච ගමන්ම වගේ මට එන්න chance එකක් හම්බ වුණා. ඉතින් ඒක මං හිතනවා ඒක මං try කරලා මම ගොඩක් මහන්සි වෙලා ඇත්තටම
ගත්ත දෙයක්. ඉතින් මට ඒ ගැන හිතද්දි මාරම සතුටක් දැනෙන්නේ. දැන් ඒ වගේම තමයි මම මේ පොඩ්කාස්ට් ගන්න හේතුව වුණෙත් මට ඕන වුණේ තව කෙනෙක්ට හෙල්ප් කරන්න. එතකොට තව කෙනෙක්ට මං ආව පාත් එකෙන් මෙහෙට එන්න කැමති කවුරු හරි ඉන්නවා නම්, එහෙම නැත්නම් මම කරපු දේවල් වලින් එයාලට මොන හරි උදව්වක් ඕන නම් අන්න ඒ වගේ දේවල් ඔයාලට කියන්න. ඉතින් ඔයාලට පුළුවන් මගේ මම දැන් මේ කරන පොඩ්කාස්ට්ස් වගේම මම බ්ලොග් කරන්නත් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඒ කියන්නේ මෙහි තියෙන ලස්සන ලස්සන තැන් වලට මම ගියාම ඔයාලට ඒක ගැන අප්ඩේට් කරන්න පුළුවන්. ඒ වගේම අර මට ඕන දේවල් ඔයාලට කියන්න. එතකොට මම කරන දේවල් ඔයාලව කරන දේවල් ගැන කියලා ඔයාලව අප්ඩේට් කරන්න. එතකොට පුළුවන් නිසා. ඒ වගේම කොහොම හරි තනියම කරන්න බෑ, තනියම යන්න බෑ, තනියම මේ දේවල් කරන්න ගන්න බෑ කියලා හිතන්න එපා. ඔයාලා පුළුවන් විදිහට try කරන්න. එතකොට ඔයාලගේ පැත්තෙන් ඔයාලට මොන හරි questions තියෙනවා නම්, මොන හරි යුනිවර්සිටි එකකට මෙහි apply කරන දේවල් ගැන අහන්න ඕන නම්, මොන හරි documents හදන ඒවා ගැන අහන්න ඕන නම් මට කියන්න. මම ඒ වගේ vlog එකක් ඔයාලට එතකොට අරගෙන එන්නම්. ඒ වගේම vlog එකක් හරි podcast එකක් හරි මට අරගෙන එන්න පුළුවන් එතකොට ඔයාලට. ඒක නිසා මම ඔයාලට කියන්නේ මගේ මේ ඉස්සරහටත් මම පොඩ්කාස්ට්ස් අරගෙන එන නිසා ඔයාලාට ඉස්සරහට ඕන කරන දේවල් මට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට මං මෙහි ලස්සන තැන් බලන්න ගියාම එතකොට මට මගේ මොන හරි අප්ඩේට් එකක් තිබුණොත් ඔයාලට දැනගන්නත් පුළුවන් වෙන නිසා. ඉතින් මං එහෙනම් හිතනවා මං ගැන මම ඔයාලට හොඳ ඩීටේල්ඩ් ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න ඇති කියලා. ඉතින් මම එහෙනම් අදට මගේ මේ පොඩ්කාස්ට් වීඩියෝ එක නතර කරන්නම්. හැබැයි ඔයාලට මං අර කලින් කිව්වා වගේ මොන හරි සපෝට් එකක්, මොන හරි තොරතුරක් දැනගන්න උවමනාවක් තියෙනවා නම් ඔයාලට ඒ ඕන දේවල් ගැන කමෙන්ට් එකක් දාන්න. මම කැමතියි ඔයාලට හෙල්ප් කරන්න මොන හරි පොඩ්කාස්ට් කරන්න පුළුවන් නම් මම ඒවා අරගෙන එන්න. මම මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා තමයි මගේ ගැන ගොඩක් දේවල් ඇත්තටම කියන්න මං තීරණය කළේ. ඉතින් මම ඉස්සරහට ඔයාලට වැදගත් වෙන විදිහේ වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් ඔයාලා මට කරන්න කියලා මොන හරි ඔයාලට මොන හරි ඔයාලගේ දැනුමට අවශ්‍ය දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් මට ඒ දේවල් කමෙන්ට් කරලා කියන්න. එතකොට මම ඔයාලට සපෝට් එකක් දෙන්නම්. ඉතින් එහෙනම් ඊළඟ vlog එකෙන් හරි ඊළඟ පොඩ්කාස්ට් වීඩියෝ එකෙන් හරි හම්බ වෙනකන් හැමෝම එහෙනම් පරිස්සමෙන් ඉන්න. bye. thank you මගේ පොඩ්කාස්ට් වීඩියෝ එක අහගෙන හිටියට.